කොහොමද ඔයාලට හැමදාමත් වගේම මොන ගොඩාක් ආදරෙන් ඔයාලව එකතු කරගන්නවා මගේ channel එකට. අද මම අරගෙන ආවේ ගොඩාක් ලේසියෙන් වියදමත් අඩුවෙන් හදාගන්න පුළුවන් තවත් රසවත් අතුරුපසක් හදාගන්න රෙසිපි එකක්. මේ අතුරුපස එක හදන්න බිත්තර, corn flour, gelatin ඕන වෙන්නේ නැහැ. ගෙදරම තියෙන පුංචි දේවල් ටිකකින් තමයි අපි හදාගන්නේ. ඉතින් එහෙමනම් වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු මේ ලේසි රසවත් dessert එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම පෑන් එකක් අරගෙන මම ඒකට එකතු කරගන්නවා fresh milk මිලිලිටර 350ක්. ඉතින් ඔයාලට කැමති නම් පොල් කිරි අරගන්නත් පුළුවන්. ඊළඟට මම ඒකට දාගන්නේ සීනි මේසැඳි 6ක්. මට නම් මේ ප්‍රමාණයට පැණි රස හොඳටම ඇති. වැඩිපුර පැණි රසට කැමති නම් තව හැඳි දෙකක් විතර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ රොලන් මේසැඳි දෙකක් සහ කොකෝ පවුඩර් මේසැඳි දෙකක් ලුණු චුට්ටක් දාලා හොඳට දිය කරගන්න. ඩෙසර්ට් එක සෙට් කරගන්න භාජනයකුත් සෙට් කරගමු. මෙන්න මේ විදිහට මාගරින් එහෙමත් නැත්නම් තෙල් ටිකක් ගාලා අපිට පුළුවන් මේක සූදානම් කරගන්න. ඊළඟට අපි කිරි මිශ්‍රණය ලිපේ තියාගෙන මේ විදිහට නොනවත්වාම හැඳිගාමින් උණු කරගන්න ඕන. මෙතනදී ඔයාලා ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. එහෙම වුණොත් අඩි අල්ලන්න පුළුවන්. සාමාන්‍ය ගානකට ලිපේ ගින්දර තියාගෙන මේක හැඳි ගන්න ඕන. මිශ්‍රණය මෙන්න මේ පදමට එද්දී ඔයාලට පුළුවන් ඒකට එකතු කරගන්න මාගරින් මේස හැන්දක් විතර. අත්‍යවශ්‍යමත් නැහැ. ඉතින් මාගරින් දාගත්තම මේක ගොඩාක් රසයි. දැන් මෙන්න මේ විදිහට මිශ්‍රණය ඝන වෙද්දී අපිට පුළුවන් ලිපෙන් අයින් කරගන්න. මම දැන් අර මුලින් සූදානම් කරගත්ත භාජනයේ අඩියට වියලි මිදි ටිකක් දාලම මිශ්‍රණය දාගන්න යන්නේ. ඉතින් ඔය විදිහට දාලා උඩ එක ගානකට සෙට් කරගෙන නිවෙන්න තියලා තියන්න. ඉක්මනට සෙට් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් ශීතකරණයකට දාලා අරගන්න. ඩෙසර්ට් එක මෙන්න මේ වගේ සෙට් කරගත්තට පස්සේ අපිට පුළුවන් වටේ බොරවල් කරලා ප්ලේට් එකකට මාරු කරගන්න. මේ ඩෙසර්ට් එක හරිම රසවත්. ගෙදර කෑමට වගේම ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් අඩුම වියදමකින් හදාගන්න පුළුවන්. පොඩි දරුවෝ එහෙම ඉන්නවනම් ඔයාලා ගොඩාක් ආසවෙයි මේකේ රසට. ඉතින් හරිම ලේසි ඩෙසර්ට් රෙසිපි එකක් තමයි අදත් මම ඔයාලට හදන්න කියලා දුන්නේ. ලොකු වියදමක් යන්නේ නැතුව ඔයාට ඔන්න ගෙදර අයට මේක හරිම ලේසියෙන් හදලා දෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම හදලා බලන්න. හරිම රසයි. හැදුවට පස්සේ රස කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා. මේ රෙසිපි එකත් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් එහෙමනම් රෙසිපි එකට ලයික් එකක්, කමෙන්ට් එකක් දෙන්න. ගිහින් එන්නම් ආයෙමත් දවසක අලුත්ම රෙසිපි එකකුත් අරගෙන එන්නම්. එතකන් වීඩියෝ එක බලන්න එකතු වුණාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.